හරියටම තව මාසෙකින් ඔයාගේ වාහනේ විනාඩි 5ක් charge කරලා කිලෝමීටර් 300කට වැඩි දුරක් යන්න පුළුවන්. ඔයාගේ ජීවිතය වෙනස් කරන Zen Life channel එකෙන් කාලයකට පස්සේ ඔයාලව හම්බ වෙන්න ආවේ මේ මෝටර රථ ලෝකේ වෙනස් කරපු නවතම විප්ලවය ගැන ඔයාලට කියන්න. Zen Life, the new perspective of life. Donut Lab හඳුන්වා දුන්නු මේ අලුත්ම donut බැටරි එක ගැන ඔයාලා ඇහුවොත් පුදුම වෙයි. මේක අපි අද කාලේ අහන ගොඩක් තාක්ෂණයන් වගේ අනාගතේ හොයාගන්න තියෙන එකක්වත් පරීක්ෂණ මට්ටමේ තියෙන එකක්වත් නෙමෙයි. තව මාසෙකින් හරියටම තව මාසෙකින් මේක වෙළඳපළට නිකුත් වෙනවා. බැටරි ලෝකයේ මහා ප්‍රාතිහාර්ය විදියට සැලකපු solid state බැටරි එක තවදුරටත් හීනයක් නෙමෙයි. ෆින්ලන්තයේ ඩෝනට් ලැබ් සමාගම දැනට දවස් 2-3කට ඉස්සෙල්ලා මුළු ලෝකෙම හොල්ලන අනාවරණයක් කළා. ඒ තමයි මේ solid state බැටරි එක. මේ අවුරුද්දේ මාර්තු මාසෙ වෙනකොට solid state donut බැටරි එක පාවිච්චි කරලා හදපු පළවෙනි වාහනේ වෙළඳපළට නිකුත් වෙනවා. ඒ තමයි Verge motorcycle එක. Verge motorcycle එක මුලින්ම නිපදෙව්වේ donut සමාගම විසින් කාලයකට ඉහත සොයාගත්ත අපූර්ව නිර්මාණයක් වන in-wheel motor එකක් යොදාගෙන. මේක විදුලි වාහන සඳහාම අඩු බරක් සහිතව වැඩි කාර්යක්ෂමතාවයකින් යුක්තව ධාවනය කරන්න පුළුවන් වෙන විදියට නිර්මාණය කරපු අපූර්ව නිර්මාණයක්. දැන් මේ අති නවීන වේගවත් මෝටර් සයිකලය ඩෝනට් සමාගමේ අලුත්ම නිර්මාණය වන ඩෝනට් solid state බැටරි එකක් එක්ක වෙළඳපොළට නිකුත් වෙනවා මේ මාර්තු මාසයේදී. අපි බලමු මේ ඩෝනට් බැටරි එකේ තියෙන සුවිශේෂතා මොනවද කියලා. ඩෝනට් බැටරි එක විනාඩි 5ක් වගේ charge කරලා කිලෝමීටර් 300ක දුරක් ධාවනය කරන්න පුළුවන්. හිතන්න ඔයාට ඔයාගේ ෆෝන් එක charge කරන්නත් ඊට වඩා වැඩි වෙලාවක් යනවා. කොටින්ම ඔයා කෝපි කෝප්පයක් බීලා ඉවර වෙනකොට ඔයාගේ වාහනේ සම්පූර්ණයෙන්ම charge වෙලා. ඒ වගේම මේ බැටරියට සෙල්සියස් අංශක -30 ඉඳන් 100 දක්වා විශාල පරාසයක කිසිදු දුර්වලතාවයකට භාජනය නොවි උපරිම ධාරිතාවෙන් ක්‍රියා කරන්න පුළුවන්. ඉතින් දැන් තියෙන බැටරි වගේ ඉහළ උෂ්ණත්වයේදී ගිනි ගනී කියන බය කොහෙත්ම ඇති වෙන්නේ නැහැ. ඒ වගේම මේ බැටරියේ බලය ගැන කිව්වොත් කිලෝග්‍රෑම් එකකට වොට් 400ක අදහාගත නොහැකි බලයක් තියෙනවා. ඒ කියන්නේ ටෙස්ලා බැටරිය වගේ දෙගුණයක් බල සම්පන්නයි. විදුලි වාහන සඳහා මේක ඉතාම වැදගත්. මොකද අඩු බරකින් විශාල බලයක් ලබා ගන්න මේ ඩෝනට් බැටරි එකට පුළුවන් නිසා. ඩෝනට් බැටරි එකේ පුදුම හිතෙනම කාර්යය මේක නෙවෙයි. මේකේ ආයු කාලය. නිර්මාතෘවරු කියන විදියට මේකට charging වාර ලක්ෂයක් දක්වා යන්න පුළුවන්. හිතන්න ඔයා දවසකට එකපාරක් ගානේ charge කරනවා කියලා. ඒත් ඔයාට අවුරුදු 270ක් වගේ අති විශාල කාලයක් මේ බැටරි එක පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් ජීවිත කාලෙටම එක බැටරියක් ඔයාට හොඳටම ඇති. තවත් විවාදාත්මක කාරණයක් තමයි මේ බැටරි එකේ මිල. ඩෝනට් ලැබ් කියන විදියට ඒගොල්ලෝ මේක නිෂ්පාදනයට යොදාගන්නේ ලෝකයේ බොහොම සුලභ අමුද්‍රව්‍ය. විශේෂයෙන්ම යුරෝපයේ ඉතා පහසුවෙන් හොයාගන්න පුළුවන් අමුද්‍රව්‍ය. ඉතින් ඒගොල්ලෝ කියනවා මේක පරිසර දූෂණය අවම සහ ඉතාම අඩු මුදලකට දෙන්න පුළුවන් බැටරියක් කියලා. මොකද විදුලි මෝටර් රථ ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම දැවැන්තයා වන BYD සමාගම solid state බැටරි සඳහා පරීක්ෂණ කරන්නේ 2027-28 වගේ කාලයකදී ඒක එළි දක්වන්නට බලාගෙන. මොකද ඒ අයගේ මතය හැටියට මේ solid state බැටරි නිෂ්පාදනය සඳහා අධික පිරිවැයක් දරන්න වෙනවා. වගේම ඒ බැටරි වල මිල ඉතා අධික වේවි කියලා තමයි ප්‍රකාශ වෙන්නේ. ඉතින් යුරෝපයේ නිපද වෙන මේ ඩෝනට් බැටරි එක මේ සියලුම අනෙකුත් බැටරි වර්ග වලට වඩා අඩු මිලකට නිෂ්පාදනය වෙනවා කියන්නේ විදුලි වාහන නිෂ්පාදනය උඩයටු කර වෙන්න ඒක හේතුවක් වෙනවා කියන එකයි. ඉතින් ඔයාලා මොකද හිතන්නේ? ඩෝනට් බැටරි එක සොයා ගැනීමත් එක්ක විදුලි වාහන ක්ෂේත්‍රයේ දැවැන්තයන් වන BYD වැනි සමාගම් බිඳ වැටෙයිද? ඔයාලගේ අදහස පහලින් කමෙන්ට් කරගෙන යන්න.